අම්මෝ බං මේක මගේ පුතා මුණානේ. මලයා උඹට කියන්නේ හරිද? ලැබේ වතුර ටික අඩු වුණාට මචං අපේ කුඹුර විතරක් පහුණන් ඇති ඈ. වෙන මොකක් වැඩක් නැහැ මචං. හරිද? අනිවාර්යෙන්ම රෑ 12ට හරි වතුර ටික ගන්න. උඹ කියන එකත් ඇත්ත බං. ඉතින් එහෙම කියලා බං ඉතුරුමුත් බත් කන්න ඕනනේ බං. උඹත් නේ ගොම කෑවත් මොකද බං? අපේ කුඹුර පහුණා නම් වැඩේ ඉවරයිනේ. උඹත් නාදීද බං මලයා හරි. මේකේ පිටින් කවුරුත් නැහැ මගේ යටතේ තමයි මේ වැව් ඉස්මත තියෙන්නේ. මට ඕන විදිහට තමයි වැඩේ වෙන්නේ. උඹට වතුර එපා නම් පාඩු ඉන්න බං. තාක්කටි හොරු ඉන්නේ බං. කවුරු දන්නේ ඔය ඉන්නේ නේද බං. දෝ ඉන්න දෙන්න තුන් දෙනෙක් උන් ওই වැඩේමයි කරන්නේ බං. මට උඩු. සභාපති මහත්තයා. ඔයා මේ මෙතන වෙලා මේ පොල් ගන්නවද? අන්න අර වතුර අඩු එකේ අර ලක්ෂ ගානක මාළු දාලා ඉන්න එක අන්න අර ගමේ හැමතැනම ඉන්න කොල්ල කුරුට්ටෝ එක්කගෙන ඇවිල්ලා මාළු බානවා. අම්මද බල බං ඒ මොකද? එහෙම කොහමද මාළු වලින් අපේ නේද? අද තමයි මම ගහලා යන්නේ අද ගහලා හොඳට කරටි කැරෙන්න ගහලා ගිහලා බලපංකෝ. අනිවාර්යෙන්. යන් අපිත් එන්න බලමු. මේකට දවාලේට බිලි දාලානේ ඉබලත්. බලන්න තිත්ත වැඩක්වත් අහුණාද කියලා. මාළු දැම්මා කියලා කිව්වේ. කෑ ගහන රිදපංකෝ බං. කපෝ උදේ ඉඳලා පුදු වැඩක් වුණානේ. මාළු බඩේක්වත් අල්ලන්න දෙන්නේ නැහැ කෑ ගහනවා. බලන්න. මාළු එක්කත් අහුවෙන්නේ නැහැ බං. පළල්ලා බං. අපෝ අවුරුදු 25ක බලපුරුද්දක් තියෙනවා මාළු අල්ලලා. අල්ලා කීක වැඩක්වත් අහුන්නේ නැහැ. ගැලුණා බං. ඇත්ත ඔහොම ආනරු වෙනවා බීලි ලොතරි පළල්ලා මොකද කරන්නේ මේ දවාලේ? මොකද? සභාපතිතුමා. ඕනම නෑනේ බේන්දා. අර මගේ එනවා මට දැන් හම්බුණා. වයින්කෝ සභාපතියා මේකේ මාළු පැටෙක් නේ අල්ලාන කණ්ඩාස් නේ. ඔව් ඔව් බං. බං අද බැවේ. දෙන්න අපි කමු මාළු. වයින්කෝද අල්ලපල්ලා උඹලා. මොකෙද්ද බං අපිට සභාපතියා තවන්නේ ඔබන්නේ අද බැවේ. ඔව් බං මේ වෙකට දාලා තියෙන මාළුවෙක් නෑ බං. ඔව් බං තිත්ත වැඩක්වත් අහුණාද කියලා බං උදේ ඉඳලා. සභාපතිතුමා අද නම් කර මුලින් මල්ල ගන්න ඕනේ. ආරෙන් අල්ල ගන්න බා. වඩ ගාගෙන මම බඩේ දාගෙන. ඔය බැරිලදී. ගහන්නේ මඩේ බං. ලූලා පන්නවා තෝ මෙතන ඉඳලා. බැරි බං. කනේ බං. අඩෝ දිලියක් කොල්ලා තෝමන් දැක්ක හරිද? අවුෙන්න බා. බලගන්න ඔබ ගලා ඉතුරු වෙන්න හිතයිද? අඩෝ දිලියක් කොල්ලා ඔබ අල්ලගන්නවා වරිය. මාව නෙවෙයි බං. අර බලපංකෝ. උඹට පුළුවන් නේ අල්ලගන්න? මං ඕනේ නෑනේ. බලගන්න. ඊළඟ පාරේ අල්ලගෙන වරේ මං ගාවට අල්ලේ. යකෝ මගේ ඒරියාගේ මාළු කන්න මගෙන් අවසර නැතුව අල්ලගන්න. ආස්තින හාල් ගන්න. ඉතින් නැත්තේ මුංගේ බඩු කියලා මේවා. ගේමක් ගහන්න මොනියා. අනිවාර්යෙන් මේක කරන්න දෙන්න ඕනේ නෑ. ඒ මුණ තුන් ගන්නෝ බල්ලි ඇත්තට. බලේ ගන්න. අත ගැහුවේ නැත්තම් මොකද සද්දේ? සද්දයිල බං මෙහා මේ. මට බාපොච්ච දන්නේ නැනේ සීන් එක. මේකේ ගමේ ඉන්නුන් සේරම ලේස්තිලා මුංගි වගේ ලීතේ තියාගෙන අල්ලලා මාළු සේරම අම්මට දෙන්න. තා දන්නේ බාප්පේ මොකක් කර මේකට ගේමක් ගහන්න ඕනේ. ලොකු සද්දයක් කරනවනේ මෙතන. උණ කියන්නේ මම දුන්නා දීමක්. ඕ නැද්ද බා? ඔව් ඔව්. මේ ආන්නකො අලවල වෙන්න එපා. අලවල වෙන්න එපා පුතා. හරිද? අලවල වෙන්න එපා. අපි කොහොම කතා කරන්න බෑ ප්‍රශ්නේ. ප්‍රශ්නේ අපි කතා කරමු පොඩ්ඩක්. ඉන්සරේ එන්ජොයි. අනිවාර්ය. ගහලා මේකට ළඟදී වැඩි ගාලා යන්න කලින් ගන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.
අපි වැඩේ කරමු. යම් බා පොච්චා යමන් ගහලා ඉවිල්ල ඔව්. වැඩේ පටන් ගමු. අන්න හරි. වරෙන් මලයා. අරු ආවොත් තමයි දෙන්න ඕනේ නිකන් මඩේ ඔබ බය. දුවන්න බෑ කොල්ලෝ බලා හරිද? මුල ගන්නෑ බං. කියන්න බාප්පේ මේ වැව කාගේද? මේ වැව පුතා මේ වැව මගේ. නෑ මේ වැව උඹේ. බාප්පේ මේ වැව උඹේ. මගේ නම් කියලා කියන්න බා බාප්පේ. නෑ මේක ඉදිරියට කරගෙන යන්න තියෙන්නේ උඹට තමයි. බාප්පට කියන්න බාප්පේ වතුර ටික බොන්න ඕනේ බාප්පේ. පුතා වතුර වැවේ බොන්න බෑ. බැරි වතුර ටිකක් බොන්න නම් බෑ. ඒක සම්පූර්ණ අපිරිසුදුලා තියෙන්නේ. ඒක ජරා වෙලා තියෙන්නේ. නේ ඌවනේ වෙයි මාළු ප්‍රශ්නේ විසඳන්න ඕනේ අන්න බාප්පේ කතාව. බාප්පේ පුතා වැව කාගේද බාප්පේ? වැව පුතා වැව උඹේ. අන්න කතාව. වැව මගේ වැව උඹේ. බාප්පේ. බාල්ලු දැම්මේ අපි නම් බාප්පේ. අනිවාර්යෙන්. ආ? වැව පුතේ උඹේ. අපට අයිති වෙන්න ඕනේ නේද බාප්පේ වැව? අනිවාර්යෙන් අයිති වෙන්න පුතා. පුතා වැව අයිති. එක කුටුවත් බාප්පේ වැවේ අතර සීමාවට එන්න දෙන්න බෑ බාප්පේ. බාප්පොච්චට කියන්න හරි බාප්පොච්චේ. මාය පුතා. මාය පුතා මෙහෙම. ගන්න උඹ ඔක්. බැර තාක්කල් වැව මම බලා ගන්න ආය බාප්පේ. බලා ගන්න පුතා. ගමේ උන් හිතන් ඉන්නේ අපි නිකන් නෝන්ජලයෝ ගන්නට. ගම අපේ අතට ගන්න ඕනේ. බාප්පේ. අනිවාර්යෙන් පුතා. මලයා ඇද්ද? ඉන්ඩෝනි අංකයකට නැත්තම් මේක කරන්න කවුරුත් නෑ දැන් බාප්පේ වැවට ගියාම අයා කොනේ අනිවාර්යෙන් පල්ලනවා මල් බාප්පේ. අපි යන්න. අපි පුතා. බාප්පේ තාප්පච්චේ මේ වැව කාගේද කියන්න? කාගේද? මේ වැව මගේ. අනේ නිකම් බාප්පේ නිකම් ඵලයන් යන්න. බාප්පලා හිටන්න බාප්පා කියලා මේක මගේ වැව. හරිද? මේ හපන් පුතා. මොළවන්නද? මොළවන්නද? මලයා යකෝ. ඕ හැදුවෙත් මේ අත් එකෙන් තමයි. කොපි දැන් ওই දරදඬු ලොකු වෙලා වෙරලා අපිට ගහන්න හදන්නේ. බාප්පලයා කොරයි බාප්පල පාළුව යන්න බාප්පේ අපේ වැඩක් කරන වැව මතක තියන්න මගේ මලයා කියපන් වැව කාගේද? බාපගේ ඉබේනේ බාප්පගේ රෙද්ද අවුවෙන්න බා ඔබත් හරිද? බාප්පේ දෙන්නට බා කියලා මල පන්නන්න බා. හරිද? නෑ බංගලා. නෑ නෑ. ඌවම තමයි බාප්පේ මොකට ගහුවානේ? ඌ ගැහුවා අවුලක් නෑ ඌවම තමයි මඩක් ගහලා දා පොඩ්ඩේ. උඩ බාපා කියලා තේරෙන්නේ ගාන ඌ ගාන නැහැ. ඌ ගහනවනේ. බාප්පේ බාපා දයනවද? පොඩ්ඩේ. මුණ්ඩ වෙච්ච වැඩක් යකෝ. සිස්සම්ම බල. අයියෝ මේ වැවක් ඉඳ කරගන්න දේවල්. තා පොඩ්ඩේ මටත් ගහ. අයියෝ. අද සභාපතියනේ මොකාවත් තේනවා මුකුත් නෑ කාන්ද කුටියා. වැවේ ඔබලා ගහන්න ඕනේ. දුවන්න බෑ දැන්. කොමාලු බල දෙන්න තමයි දුවන්නේ ආ. දත් දිව්වනේ දැක්කනේ. සුද බං අද ගහන අනිවාර්ය සභාපතියට ආවා. අනෝ ඩොට්ට විස්සල උන ඔබලා වැවේලේ සභාපතියා උඹලා අද තමයි බබා මාළු කරලා කියලා දෙන්නේ හරිද? අද ඔබත් එක්ක පොඩි වැඩේ බලමු හරිද? ගහපන් ඔක ඔපපන් දෙපාරක් කොම්පන් හරිය ඉස්සරහට දෙකක් ගන්න අද ගහද අන්න අරුව මරනවා ඔන්න ඔහෙ ටිකක් ආපුදේ. උන්ට කොහොමද කොහොම වෙන්න මේ ආන්ගෝයි තම්බිලා සමාපති ගානේ වරු ආද බදුවන්නේ ඔයි මටත් ගැහුවා. අපේ බල බල ඉන්නේ සමද පිස්සන්නේ ඉතින් ගහපදේ ඔක මනක් ගැව්වා අද එහෙම පවෝ යූත් මිනිහෙක් වුණා එහෙනම් නවත්තපන්.
ගෙනන්න නවත්තපන්. ඒ අනේ අන්න මං ගලන්නේ මේ වරේ ඕගන්න මං හැමදේම නනු ඕගන්න ලෙන්නයි ඕගන්න ගහන්නේ මා තොපි දෙන්නම හිනේ යන්න වෙනවා මේරුණා කිරිකාගෙන් සභාපතියා අදෝ තලේ එන්න ඉන්නේ හරිද හලෝ අයියෝ අනුනේ ගැහුවේ අනුනේ නෑනේ ඈ මුගේ වැව කියන්නේ එන්නේ මං මම මේ ඉන්නේ විශ්නේ නීනිය ආන්න ඕනේ හරිද දැන් ඇයි තොමි නන් වෙන්නේ ඈ සභාපතියගෙන මේ වැව කියන්නේ අල්ලෝ මගේ තමයි අල්ලෝ මේ දැන් කට වහගනි. ඔන්නම් ඉන්නෝයි පස්නේ යන්නේ විසඳන්න යන්නේ නමුසලාගේ ලොකු ගම නිසා තමයි නමුසලාට පස්නේ විසඳන්නේ වෙන්නේ නැත්තේ දැන් උඹලා ගමේ කොල්ලෝනේ උඹ ගමේ ගමේ වයසක මිනිස්සු එන්නේ නම අපතුමා ඇයි මේ ඉරිගැට කොල්ලන් ඔයා ගහන්නේ පන්නන්නේ මොකන්ද තියෙන පස්නේ මේක මම දාපු වැව මාළු ටික හරිද මට ඕන විදිහට තමයි මේ වැව හැන්ඩල් වෙන්න ඕනේ මල හරිද මේක එන මේක නෙමෙයි සමාමතුමා ගමෙන් පන්සලයි වැවයි දාංගෙමෙන් ගල එකද මම තියෙනවනේ අනිත් එක පන්සලට අල්ලපුවත් වැවට අල්ලපුවත් පන්සල මොන්න මඟුලක් නෝයි මේකේ ඉන්න තිත්ත බෙදව වෙනුවෙන් මැරෙන්නේ සම්සලා යනකො පන්සල තිරගන්න අර නිකන් බය යන්න බය ඔබත් මොනවද ඔයි සම්සලා කොල්ලෝනේ මේ වගේ නාගි මිනිස්සුන් ඔහොම දාගෙන ගහන්නවත් නෑනේ ඔයි වැසින වතුර දෙන්න ආවේ වතුර නෑ කොහෙවත් මේ වටින්නේ මරන්න. මේ ඇවේ ඔය වතුරුන් නෑ ඒ වතුර දිගේ ඉන්න මාළුන්ටවත් ඉන්න දීපල්ලා මං මුලත් බුදුම මිනිස්සු අය නිකන් මම බලන්න පළයි යන්න. හරිද බලාගන්න පස්සේ බලාගන්න කන්නේ ඕමමයි. දැන් ඇති දුඹට. ගහන්න කලින් මං ඇත්නම එන්න මේ වරෙන් බයි යන්න. අපි නැහුණ දිම්බලන් අපිත් කියන්නේ වහයි උඹලා හරිද අඩෝ මතක තියාගන්න එක වතුර බින්දුවක් තියන්න අඩෝ අල්ලපල්ලකෝ බලන්න මාළු එතකොට කොරයි මට කොරයි ඔබට ඔච්චර දෙයක් කරන්න පුළුවන් නම් මුණා කියන්න බැරිද බං? ඔරයි. අද කොරයි බලමුකෝ අඩා මොකද මේක හාරපු එක? මේක නම් සභාපතියම තමයි බං හාරන්න ඇත්තේ බං. බලපන්. ඊට තියෙනවා ඈ පුලතයෝසයා ගෙනෝනි. ඒකනේ මේක බං මේ බලපන් මේ හාරස් නේ හැරිල්ල බං. මන් දන්නෝනේ අපේ එකා ගේම ගහලා තියෙන්නේ. මොකක්ද එක මම ඒකනේ ලොකු අයියා හාරලා තියෙන හැරිල්ල බලන්න ඔබ කැටි කොහොම තමයි. යක්කෝ හාරල් නෙමෙයි. බස් කාලද කොහෙද තියෙන්නේ? වතුර බින්දුවක් නැති වෙන්නේ යනවා. බලපන්. මේ වැඩේ නම් කොල්ලෝ හරියන්නේ නැහැ. මේකට මේ වැව ලියලා දෙන්නම වෙනවා. නැත්තම් නම් මේ වනසතුටත් වතුර ටිකක් ඉතුරු ගන්න මේ වැවේ. ඔර උඹලා හරි දානවා බා. හාරත් ඉවරයි ඈ. අන්න ඒකනේ කියන්නේ එළදුන්නල ඉවරයිනේ ඕකට තමයි කියන්නේ තමන් කවුරුවල්ලේ තමන් වරනවා කියන්නේ. කවුද ඒක කිව්වේ මා පුතා මම කියන්නේ අත් වෙලාක බලාගමු දැන් එන්න අපි කතා කරලා යන්නේ ඉතින් ලියලා දෙන්න. එන්නෝන්නේ පස්සේ බලාගමු අම්මෝ බං මේක මගේ පුතා මුණානේ මේක ඒ වුණාට කිසි දවසක මේ වගේ නොට්ටි පුතෙක් නම් ඉපදෙන්න හොඳ නෑ මුක්කුටවත්. ඒක හරි යම අපි යා අපි බඩොත් හිඳිලා